So tonight, I pray that God will speak to us in the way we wanted to hear from the Lord. දෙවියන් වහන්සේගෙන් අපි ඇසිය යුතු ආකාරයට දෙවියන් වහන්සේ අපට කතා කරන්න ඕනේ කියලා මම යාඥා කරනවා. When I look at this entire group of people, about 18 or 20 people on this line, I can see your ministry, you're being successful in many ways in your ministry. මෙතන 20 දෙනෙක් පමණ ඉන්නවා. මම ඔබව සමස්තව බලන වෙලාවේදී ඔබ සේවාවන් වල ඉතා සාර්ථකත්වයට පැමිණෙන්නට යනවා. Some of you are in the ministry for a long time. Some of you are starting the ministry in various stages of your ministry. ඔබ දැනට සේවාවන් බොහෝ කාලයක් කරනවා. සමහරක් අය දැනට සේවාවන් පටන් ගෙන තිබෙනවා. නමුත් ඔබ කාලෙන් කාලයට ඔබ සේවාවන් වලට එකතු වෙලා තියෙනවා. But one thing that I can say that you are faithful to God, you are consistently serving the Lord. එක දෙයක් මම ඔබට කියන්න ඕනේ, ඔබගේ විශ්වාසවන්තභාවය සහ නොකඩවා ඒ තුල පැවතීම සම්බන්ධව. And so tonight I wanted to say thank you for your faithfulness, thank you for your consistency in serving the Lord. දෙවියන් වහන්සේට සේවය කිරීම තුළ ඔබගේ විශ්වාසවන්තකම හා ඒ තුළ නොකඩවා පැවතීම සම්බන්ධව මම ඔබට ස්තුතිවන්ත වෙනවා. So today I wanted to speak to you about the kingdom values or kingdom virtues of consistency and faithfulness. මේ විශ්වාසවන්තකම හා නොකඩවා පැවතීම තුළ රාජ්‍ය දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වටිනාකම ගැන ඔබට මම කතා කරන්න කැමතියි. So tonight I wanted to talk to you about the two kingdom virtues, that is faithfulness and consistency. දෙවියන් වහන්සේට අද රාත්‍රියේ ඔබ සමග කතා කරන්න කැමති දේව රාජ්‍යයේ වටිනාකම් දෙකක් ගැන. එකක් ඇවිල්ලා ස්ථීරව පැවතීම සහ අනිත් කාරණේ ඇවිල්ලා consistency and faithfulness. Yeah. විශ්වාසවන්තකම සහ ස්ථීරව පැවතීම. And Matthew chapter 25 verse 21. මතේසු සුභාරංචි 25 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය මෙසේ ප්‍රකාශ කරනවා. And we all know the scripture very well, and we have preached from the scripture many times. දැන් මේ කොටසෙන් අපි ගොඩාක් දෙනෙක් දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේ කොටස අපි හැම කෙනෙක්ම වගේම දන්න කොටසක්. And the scripture says like this, his master replied, well done, good and faithful servant. You have been faithful with a few things. I will put you in charge of many things. Come and share your master's happiness. මේ ස්ථානයේ මෙසේ ප්‍රකාශ කරන 25 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය ඔවුන්ගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාසවන්ත වූ දාසය ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවන්ත වූෙහිය බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි නුඹගේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වන්නේයි ඔහුට කීවේය. And as you can see that the way that master phrased that, the way he called that servant is very, very important for us to understand. දැන් මෙතනදී ස්වාමියා කෙසේද එයාගේ ඒ කියන්නේ යටතේ ඉන්න කෙනාට කතා කරන්නේ විශ්වාසවන්ත කෙනෙක් විදියටත් ඒ වගේම එයා වටිනා කෙනෙක් විදියටත් එයාව හඳුන්වමින් එයාට කතා කරනු ලබනවා. After he finished his work, after he's done everything, the master looked at his work and he did not say, you are a very smart person, you're an educated servant, you are a very high-class servant. He didn't say any of that. He said, good and faithful servant. දැන් මෙතනදී ස්වාමියා එයා සමග වැඩ කරන මේ වැඩ කරන කෙනාක් දිහා බලලා ඔබ දක්ෂ කෙනෙක් ඔබ ඇවිල්ලා ගොඩාක් වටින විදියට වැඩ කරා ඔයා මෙහෙමයි කියලා එයාව වර්ණනා කරනවා වෙනුවට එයා ඇවිල්ලා ගොඩාක් විශ්වාසවන්ත කෙනෙක් ඒ වගේම එයා ඊටමත් ස්ථීර කෙනෙක් කියන එක එතනදී ප්‍රකාශ කරනු ලබනවා. And the second thing that is impressed the master about this servant is that this servant was very faithful in the few things that master gave him. ඒ වගේම දෙවනුවට මෙතනදී මේ ස්වාමියා විසින් මේ එයාගේ සේවකයාව හඳුන්වන වැදගත්ම දෙයක් විදියට හඳුන්වන දෙයක් තමයි එයා කුඩා දෙයට ඉතාමත් විශ්වාසවන්ත මිනිසෙක්ව සිටියා කියන එක මෙතනදී පැහැදිලිව පෙන්වලා දෙනවා.
There were other servants who had many things in their hand. They were in charge of so many things, so many finances, so many positions. But this man only had a few things, but he was not comparing him to other people, but he was so faithful in protecting and growing the master's few things that he has received. ඉතින් මෙතන තව එයා සමග ඉන්න ඒ කියන්නේ තවත් සේවකයෝ සිටින්නට ඇති එයා සමග සංසන්දනය කිරීමක් කරන්නේ නැහැ මෙතනදී අපි දකින්නේ එයාම සංසන්දනය කිරීමක් කරනවා නමුත් ඔහු ඉන්නා වූ ඔහුගේ ඒ කුඩා කාර්යයට උිතා විශ්වාසවන්තව සේවය කරනු ලබනවා. ඉතින් ඒ කුඩා කාර්යයට විශ්වාසවන්ත වීම ගැන ස්වාමියා විසින් ඒක ඉතාමත් වටිනා කාරණයක් විදියට ඒක ඉතාමත් ඒක වැදගත් දෙයක් විදියට ඒක සලකනු ලබන එක අපිට මෙතනදී පෙන්වන්න සලස්සන. So his faithfulness now positioned him to have more responsibility, more resources in his hand, more recognition from his master. So that is what we are reading in this scripture. මේ කොටස කියවද්දී අපිට තව පැහැදිලිව පේන දෙයක් තමයි මේ විශ්වාසවන්තකම මේ ස්වාමියා විසින් තම සේවකයා පෙන්වුවා විශ්වාසවන්තකම එයා දැක්කා එයා ඒක හඳුනාගත්තා ඒ වගේම ඒ නිසා එයාට තිබෙනා වටිනාකම එයාට දුන්නා වූ ඒ කාර්යය තවත් වර්ධනය කරා නැත්නම් වැඩි කරා කියන එක සහ ඊකට ලොකු තව කාර්යයන් එකතු කරා කියන එක අපිට පේන්නට සැලසෙනවා. So there's two words here. One is consistency and the other word is faithfulness. So there's a difference between these two words. සමවෙන්න මෙතන වචන දෙකක් පෙනෙන්නට තිබෙනවා මේ වචන දෙකේම වෙනස් අර්ථකථනයන් තිබෙනවා අදහස් දෙකක් මේක එකක් තමයි ස්ථීරව පැවතීම සහ විශ්වාසවන්තකම කියන කාරණා දෙක. Consistency is about action. What you are doing every single day. Consistency means every single day you are doing something. So that is about your action. දැන් මේ ස්ථීරතාවයෙන් පැවතීම කියන්නේ දිනපතා ක්‍රියාව තුළ ඔබගේ ක්‍රියාව තුළ ඔබ ඒකේ නිරන්තරයෙන් රඳා පවතිමින් ඒ ක්‍රියාව ඔබ ඉතාමත් ස්ථීරව කරනු ලැබීමක්. Faithfulness is about your attitude while you are doing the action. දැන් ඔබ මේ විශ්වාසවන්තකම කියන්නේ ඔබගේ එතන තියෙන ඔබ එතනට දෙන්නා වූ ඒ හැඟීම නැත්නම් ඔබ ඒ දේ කරනා වූ ක්‍රියාව කරන්නා වූ හැඟීම මොන වගේ හැඟීමක් එක්කද ඔබ වැඩ කරන්න කියන එක. You understand that? Consistency is about your action, what you're doing, right? Faithfulness is the attitude. You know, how you're doing, the attitude of how you do that work. දැන් මෙතන ස්ථීරතාවය කියන්නේ ඔබ ඒක නිරන්තරයෙන් ක්‍රියාවට දාමින් දිනපතා එක කරගෙන යාමක් ඒ වගේම විශ්වාසවන්තකම කියන්නේ ඔබ කරන ක්‍රියාව මොන වගේ හැඟීමකින්ද නැත්නම් මොන වගේ මානසිකත්වයකින්ද ඔබේ කාරණය කරමින් යන්නේ. Consistency is number 2. Consistency is about what you are doing. Faithfulness is why you are doing it. එතකොට මේ ස්ථීරතාවය කියන්නේ ඔබ මොකක්ද කරන්න කියන එක පැහැදිලි කරනවා. ඒකම විශ්වාසවන්තකම ඇයි ඔබ ඒ දේ කරන්න කියන එක ගැන පැහැදිලිතාවයක් ලබා දෙනවා. සැබෑවූ විශ්වාසවන්ත වචන දෙක සැබෑවූ විශ්වාසවන්ත. So consistency is what you're doing. Faithfulness is why you're doing that. දැන් ස්ථීරතාවය කියන්නේ ඔබ මොනවද කරන්න කියන එක ඒ වගේම විශ්වාසවන්තකම කියන්නේ ඇයි ඔබ ඒ දේ කරන්න කියන එක සම්බන්ධව කියන කාරණයක්. Consistency is about your habit that every morning 6 o'clock you pray. That is consistency every day. It's about your habit. But faithfulness is your heart attitude, your heart posture. ස්ථීරතාවය කියන්නේ ඔබගේ ඒක ඇවිල්ලා ඔබගේ ස්ථීරතාවය කියන්නේ ඒක Pastor, can you repeat it again? Yeah, consistency is your habit. When you say consistently you're doing something, that means that is about your habit, that you created a habit. But faithfulness is your heart condition. නිරන්තරයෙන් කිරීමක් කියන්නේ නැත්නම් දිගටම කරගෙන යෑමක් කියන එක කියන්නේ ඔබගේ ඒක ඔබගේ පුරුද්දක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔබ විශ්වාසවන්තකම කියන්නේ ඒක ඇවිල්ලා ඔබගේ හදවත නැත්නම් ඔබගේ හැඟීම එතන තියෙන ඔබගේ මානසිකත්වය පෙන්වලා දෙනවා.
So you can wake up in the morning, 6 o'clock every day, you can pray, but then your mind is all over the place. Your heart is not in that prayer. You are thinking about this, you are thinking about that, you are looking at your phone and doing all the stuff. That is not faithfulness, right? So that is consistency. That is a habit of prayer without faithfulness. So, if you are faithful in prayer, that you are completely turned off your phone, you're completely focused, and your heart and your mind, everything is connected to that prayer. So it's not just a habit, it is also your heart attitude, how you pray. අපි ගත්තොත් උදාහරණයක් විදිහට උදෑසන 6ට නැගිටලා ඔබගේ යාත්නා කිරීම ඇවිල්ලා ඔබ පුරුද්දක් විදිහට ඒක කරන්න පුළුවන්. පුරුද්දක් විදිහට කරාට ඔබේ 6 යාත්නාවේ කාලේ පුරාවටම ඔබ එතන යාත්නාවට වාඩි වෙන්න පුළුවන්. නමුත් ඔබ කිසිම ඒකට එක්වීමක් ඒ කියන්නේ ඒකාග්‍රතාවයක් නැහැ. ඔබ ෆෝන් එක බලනවා, ඔබගේ මනස වෙන වෙන තැන්වලට යනවා. කිසිම විදියකින් ඒක ගැන ඔබට ස්ථිරතාවයක් නැතුව ඔබ ඉන්නවා නම් ඒක ඔබ ඒක ස්ථිරව කරනවා. හැබැයි කිසිම විශ්වාසවත් කමක් එතනදී නැහැ. ඒ වගේම අපිට දකින්න පුළුවන් ඔබ උදෑසන 6ට යාත්නා කරනවා, ඔබ ඉතාමත් ස්ථීරව කරනවා, ඒ වගේම මේකට විශ්වාසවන්ත ඔබගේ මුළු හදවතින්, මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන් ඔබ ඒක කරනවා නම් එතන ඔබගේ විශ්වාසවන්තකමක් තියෙනවා, ඒ වගේම ස්ථීරතාවයක් තිබෙනවා. Think about this way, a husband buys flowers for his wife every Friday. Every Friday when he comes home from work, he brings up flowers for his wife. දැන් මේ හිතන්නකෝ එක පුරුෂයෙක් තමගේ භාර්යාවට හැම සිකුරාදා දිනයකදීම මල් පොකුරක් අරගෙන එනවා. But if he brings that flower every Friday without any love, without any affection, and he say, here is the flower, that is called consistency without the faithfulness. ඒක හරියට මේ වගේ දැන් ඒ මල් දීම ඇවිල්ලා ඒ ආකල්පය ඇවිල්ලා හරියට එතනදී සමහර වෙලාවට ඔබ මල් දෙනවා කිසිම විදියකින් ඒකේ ප්‍රේමයක් නැහැ. මෙන්න මලක් කියලා මෙහෙම දුන්නට කිසිම එතන හැඟීම්බරතාවයක් නැහැ. ඉතින් එතකොට ඒක එහෙම ඒක කියන්නේ ඔබ ස්ථිරව කරනවා, නමුත් කිසිම ඒකේ ඔබට කිසිම ආකල්පයක් නැත්තම් ඔබට කිසිම එතන ඒ කියන්නේ හදවතක් නැහැ එතන. Pastor Tiran is bringing flowers every Friday. Pastor bringing to Menaka. Here's the flower. Here's the flower. Here's the flower. Here's the flower. Every Friday. But he won't even look at her. He won't even smile at her. He won't even hug her. Here's a flower. That is consistency. Every Friday flower comes, but without any love, without any affection. පාස්ටර් ටිරාන් සමහර වෙලාවට හැම සිකුරාදම මල් අරගෙන ඇවිල්ලා සිස්ටර් මේනකාට දෙනවා වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මලක් කියලා දෙනවා, කිසිම ආදරයක් නැහැ, කිසිම විදියකින් හැඟීම් ප්‍රකාශ කිරීමක් නැත්තම් කිසිම විදියකින් එයාගේ දිහා බලන්නේ නැත්තම් හරි ඒක දිගටම කරනවා මල් දෙන එක. හැබැයි එතන කිසිම විදියක හැඟීමක් නැත්තම් ප්‍රකාශ වීමක් නැත්තම් ප්‍රේමේ ප්‍රකාශ වීමක් නැහැ. So many of us are doing certain things consistently. We are doing it, but our heart is in a different place without faithfulness, right? But what if Pastor Tiran, every Friday he brings flower, but he takes a moment to talk to his wife and hug her and say, thank you so much for all your hard work here in this house, and I love you, I thank God for you. That is what we call faithfulness, loyalty. So now consistency and faithfulness comes together. That makes it very powerful in relationship, in everything that we do. ඉතින් අපි මේ උදාහරණය ගත්තොත් මේ විදියට දැන් ඒ දෙන මල් පොකුර මේ පාස්ටර් විසින් දෙන්නා ඔය මල් පොකුර සිස්ටර් මේනකාට ඒක ප්‍රේමයෙන් ලබා දුන්නොත් මම ඔයා ගැන ඉතාමත් මම සතුටු වෙනවා, මම ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ඔයා කරන උත්සේවය ගැන, අපේ ගෙදර වැඩ කටයුතු කිරීම ගැන කියන ප්‍රේමයෙන් ඒ හැඟීමෙන් වෙලාව දීලා එතන ඒක කළොත් එතන ඒක අපිට දකින්නට පුළුවන්. ඒක ඇවිල්ලා එයා තම විශ්වාසවන්තකම ප්‍රකාශ කරනවා, ඒ වගේම තමන්ගේ කියන හැඟීමත් එක්ක ඒ කාරණේ කරනවා. I think බොහෝ දෙනෙක් කාරණාවන් කරනවා මෙන්න මේ හැඟීම විශ්වාසවන්තකම නැතුව කියන එක තමයි පාස්ටර් පැහැදිලි කරන්නේ. So God wants us to do our prayers
continuously, evangelism continuously, relationships continuously, projects, whatever you do, continuously you have to do it. You cannot quit. Okay, one day you do it, then two days you don't do it. You have to do it, but you also have to do it with good heart intention, good attitude, with the love, with the care, with the rejoicing, with your passion. So that is what we call a person who is a faithful person doing the things faithfully for the Lord. දැන් මේක විශ්වාසවන්තව හොඳ අරමුණක් පෙරදැඩි කරගෙන කරනවා කියන්නේ කියන එක ඇවිල්ලා ඔබ සේවය කරන කෙනෙක් වෙනම විදියට ඔබ කරන සේවය අවදි දවසක් කරනවා දවස් දෙකක් කරන්නේ නැතුව සිටිනවා ඔබ සුභාරංචි සේවය කරනවා ඔබ සේවය කරනවා ඔබ මොන හරි ව්‍යාපෘති කරනවා මනුෂ්‍යයන් වෙනුවෙන් ඒ කරන ඕනම දෙයක් ඔබ මොන වගේ හැඟීමක් ඇතුව මොන වගේ ඔබ සිතුවිල්ලක් ඇතුව අරමුණක් ඇතුවද කරන්නේ කියන එක ඒ සේවයට ඒ කටයුත්තට ඒ කාර්යයට බලපෑමක් වෙනවා කියන එක ප්‍රකාශ කරනවා. So this is why every day we have to check our heart and say, God, am I doing this work with a good heart condition, with a good attitude, with a good, a desire, passion? We have to ask the Lord every day. If we are losing the passion for that work, then we have to ask the Lord to give you that passion so that now in God's eyes, we become faithful people. We are faithful and we are consistent. දෙවියන් වහන්සේගේ අසපුවේ අපි ඇවිල්ලා විශ්වාසවන්ත මනුෂ්‍යයන්ද ඒ වගේම අපි ඇවිල්ලා විශ්වාසවන්ත ස්ථීර මනුෂ්‍යයන්ද කියලා පැහැදිලිව පෙනෙන පිණිස අපේ කරන කාර්යභාරයන් අපි කරන්නා වූ දේවල් යහපත් ආකල්පයක් ඇතුව යහපත් අරමුණක් ඇතුව අපි කරනවද කියන එක බොහොම වැදගත් වෙනවා. එහෙම කරනවා නම් තමයි ඒක ඇවිල්ලා හොඳ අරමුණක් ඇතුව කරා වූ දෙයක් බවට පත් වෙන්නේ. See, when a person is faithful and consistent in his work, in her work, nothing can change them. Nothing can move them. No persecution can stop them. Like Anusha and Valsala. And it has been so many years, these sisters are working in that the most toughest place in Sri Lanka. And so many times their life was in danger. But they are not quitting. They are not stopping. Why? Because they are consistent in their work. They are also faithful in the work, faithful to the Lord and faithful to the vision God gave them. And that is what God is expecting from us. දෙවියන් වහන්සේ අපගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම? දැන් අපි මේ අපේ කණ්ඩායමේ ඉන්න සිස්ටර් අනුෂා ඒ වගේම සිස්ටර් වස්සලා ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ සේවා කලාපයන් තුල දීර්ඝ කාලයක් ඒගොල්ලන් සේවය කරගෙන යනවා. ඉතින් හැබැයි අපි දකිනවා මොන පීඩාව ඒගොල්ලන්ට ආවත් ඒගොල්ලන් ඒ ස්ථානවල ස්ථීරව විශ්වාසවන්තව Tamanගේ කාර්ය කරමින් පවතිනවා. ඒ කාර්යය ඒගොල්ලන් මොනම පීඩාවකටවත් ඒගොල්ලන් නැතර කරේ නැහැ. මොනම විදියකින් ප්‍රශ්නයක් ආවත් ඒක ඒගොල්ලන්ගේ එයාලා පසුබට වෙන්නට ඒක කාරණයක් උනේ නැහැ. ඒ නිසා ගොඩාක් වැදගත් වෙනවා අපි කරන කාර්යය තුලදී අපි ස්ථීරව විශ්වාසවන්තව අපේ දෙවියන් වහන්සේගේ කාර්යභාරය කිරීම. ඒ තුල දෙවියන් වහන්සේට අපි විශ්වාසවන්ත මිනිසෙක් විදියට පෙනී සිටිනවා. So where does this faithfulness and consistency comes from? Is it coming from a human? Is it coming from somebody else, from our family? No. The faithfulness and consistency coming from God Himself. අපි බැලුවොත් කොහෙන්ද මේ විශ්වාසවන්තකම කියන කාරණේ කොහෙන්ද මේ ස්ථීරභාවය කියන එක පැමිණෙන්නේ මගෙන් ඒක හටගත්ත දෙයක්ද නැත්නම් මං අඳුරන කෙනෙක්ගෙන් මට ලැබිච්ච දෙයක්ද නැත්නම් අපේ පරම්පරාවෙන් එන කාරණයක්ද ඒක නෑ ඒක එහෙම පැමිණෙන දෙයක් නෙමෙයි ඒක ඇත්තටම අපිට ලැබෙන්නේ දෙවියන් වහන්සේ විසින්ම විශ්වාසවන්ත කෙනෙක් විදියට ඒ වගේම ස්ථීර කෙනෙක් විදියට අපිට උන්වහන්සේගේ අනුග්‍රහය තුල අපව පත් කරනු ලබනවා. And I want you to write this down. Number 1, God is faithful and consistent. ඔබ මේක ලියා ගන්නවට මම කැමති දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ස්ථීර කෙනෙක්. These two are God's virtues, God's character itself. මේ ගුණාංග ඇවිල්ලා දෙවියන් වහන්සේගේ චරිත ගුණාංග දෙවියන් වහන්සේගේ ළඟ තිබෙන දෙයක් තමයි අපි මේ උළුප්පලා ඉස්මතු කරලා පෙන්වනු ලබන්නේ. God's faithfulness and consistency build the foundation
for our faith. අපේ අපේ ඇදහිල්ලේ අත්තිවාරම අපේ පදනම වෙනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ස්ථීරතාවය සහ විශ්වාසවන්තකම අපේ ඇදහිල්ලේ පදනම නැත්තං ඒක අත්තිවාරම් බවට පත්වෙනවා. If somebody can, on the messaging place, if somebody can translate and put that there, that would be awesome. So that way everybody can later get that information as well. God's faithful. Yes, Pastor. Sorry. Go ahead, brother. කාටරි පුළුවන්නම් කෙටි පණිවිට දාන කොටසෙත් මේ කාරණය පළවෙනි කාරණය කියලා ලියලා එක දාන්න එක ගොඩක් කනර්ගය කියලා පාස්ට කියනවා. Yeah, write this down. God's faithfulness and consistency build the foundation for our faith. මේක ලියා ගන්න දෙවියන් වහන්සේගේ ස්ථීරතාවය සහ විශ්වාසවන්තකම අපගේ ඇදහිල්ලේ පදනම නැත්තම් අපේගේ ඇදහිල්ලේ අත්තිවාරම. Our God is a faithful God. අපගේ දෙවියන් වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. Amen. How many of you can Amen. say that? Hallelujah. ඒකට Our ආමෙන් කියලා God කීප is a දෙනෙක් කියන්න faithful God. Amen. අපගේ දෙවියන් වහන්සේ ඉතා විශ්වාසවන්ත තැනන් වහන්සේ. I mean, he is proven that over and over and over again that I am a consistent God. I am here. I'm not going anywhere. And I am faithful God. Amen. දෙවියන් වහන්සේ ඒක නොකොඩවා නැවතවාරයක් ඔබට ස්ථීර කරලා තිබෙන උන්වහන්සේ ඔබගේ කාරණාවලදී උන්වහන්සේ ඔබ සමග සිටිනවා ඒ වගේම උන්වහන්සේ විශ්වාසවන්තයි කියන කාරණය. Yeah, write this down. God is consistent in his character, his promises, and his love for us. දෙවියන් වහන්සේ ස්ථීරව සිටිනවා උන්වහන්සේගේ චරිත ගුණාංග තුල උන්වහන්සේගේ පොරොන්දු තුල උන්වහන්සේගේ ප්‍රේමය තුල. One more time, the brother, repeat that, brother. God is consistent in his character, his promises, and his love for us. දෙවියන් වහන්සේ ස්ථීරව විශ්වාසවන්තව සිටිනවා උන්වහන්සේගේ පොරොන්දු ගැනත් උන්වහන්සේගේ චරිත ගුණාංග ගැනත් උන්වහන්සේගේ ප්‍රේමය ගැනත්. Hallelujah. So let us look at a scripture about God's faithfulness, and that is Lamentations chapter 3, verse 22 and 23. Lamentations chapter 3, verse 22 and 23. අපි පෙළ ගනිමු එකලේකම් දේශනාකාරය පොත. සමාවෙන් විලාපගී පොතේ what is the verse past again sorry Chapter number 3, yes verse number 22 and 23. විලාපගී පොතේ සමාවෙන්න තුන්වෙනි පරිච්ඡේදයේ 22 සහ 23. It says like this, because of the Lord's great love, we are not consumed, for his compassions never fail. They are new every morning. Great is your faithfulness. ඒ ස්ථානයේ මෙසේ ප්‍රකාශ කරන අප විනාශ නොවුනේ ස්වාමීන් වහන්සේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදේන් උදේ අලුත්ව තිබේ. ඔබගේ විශ්වාසවන්තකම මහත්ය. So God's love is talking about that. That's his character. That is not stopped. His compassion is mentioned here, and they are new every morning. And then say, great is your faithfulness. God's compassion, God's love is always renewing for us, new every day. And that is God's faithfulness and his consistency. උන්වහන්සේගේ විශ්වාසවන්තකම උන්වහන්සේගේ ස්ථීරභාවය ප්‍රකාශ කරන්න මේ කොටස ඉතාමත් අනර්ග කොටසක් විදිහට පාස පෙන්වලා දෙනවා. උන්වහන්සේගේ ප්‍රේමය ඒ වගේම උන්වහන්සේගේ ඒ නොනවතී පැවතීම ගැන මේ ස්ථානයේදී ප්‍රකාශ කරනවා. ඒ ස්ථානයේදී ප්‍රකාශ කරන උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ දිගටම පවතනවා. දිනෙන් හැම දවසකදීම ඒ ප්‍රේමය අලුත් වෙනවා කියන එක උන්වහන්සේ දිනෙදි ප්‍රකාශ කරනවා නැත්නම් පෙන්වලා දෙනවා. Every morning we wake up, God's love is new. God's mercy is new. God's compassion is new. Okay? So it doesn't matter. It's a big, huge tank that never fails. It never fails. It's completely renews. You know, everybody takes the love and compassion, and the next day it grows up. Next day it grows up. So never drying fountain of compassion and love and mercy
that is God. God is a faithful God. God is a consistent God. උන්වහන්සේ විශ්වාසවන්ත ස්ථීර දෙවියන් වහන්සේ කියන එක පෙන්වන්නට උන්වහන්සේගේ ඒ කාරණාවන් දිනෙන් හැම දවසකදීම අලුත් වෙනවා කියන එක කියනවා. ඒක හරියට ටැංකියක් වගේ. ඒක නිම් නැති ටැංකියක්. ඒක ඉවර වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රේමය, කරුණාව සහ අප ගැන තිබෙනා වූ ගැන සැලකීම නැත්නම් අප ගැන සිතීම කියන කාරණය නිරන්තරයෙන් දිනපතා අලුත් වෙමින් අපට ලැබෙනවා කියන එක ප්‍රකාශ කරනවා. Hallelujah. Amen. Hallelujah. And let us Amen. look at another scripture, Psalm 33:4. Psalm 33:4. ගීතාවලිය 33 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියත් අපි කියවමු. And in that scripture, it says like this: For the word of the Lord is right and true. He is faithful in all he does. ස්ථානයේ මෙසේ ප්‍රකාශ කරන 33 4 වෙනි වගන්තිය මක්නිසාද ස්වාමින් වහන්සේගේ වචනය සෘජුය උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසවන්තකමේ විශ්වාස කරන්නේය. God is consistent, but God is also faithful God. උන්වහන්සේ ඇවිල්ලා සෘජු තනන් වහන්සේ නැත්තම් ස්ථීර තනන් වහන්සේ ඒ වගේම උන්වහන්සේ විශ්වාසවන්තකම කෙරෙන් පැමිණෙනවා. And look at that last part of the scripture. He is faithful in all he does. ඒ ස්ථානයේදී ප්‍රකාශ කරන උන්වහන්සේ සියල්ල කරනු ලබන්නේ විශ්වාසවන්තකම පෙරදැඩි කරගෙනය. If God loves us, he loves it with his full heart. Passionately he loves us. දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා කියන්නේ ඒක මුළු හෘදයෙන් උන්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි නිදහස් කිරීමක්. උන්වහන්සේ ඒක ඊටමත් හැඟීම් බරව නැත්නම් ඊටමත් ඒක ක්‍රියාවෙන් පෙන්눔 කරමින් ඒ ප්‍රේමය ප්‍රකාශ කරන තැනන් වහන්සේ. If he does something for us, he does it so good, so nice for us. උන්වහන්සේ එසේ කරනවා නම් ප්‍රේමය උන්වහන්සේ ඒක ඉතා ලස්සනට ඒක අපිට දැනෙන්න අපිට ඒක ඉතාමත් බරින් තේරෙන්න ඒක ඉතාමත් හැඟීම් බර උන්වහන්සේ කරන තැනන් වහන්සේ. If he gives us a dinner, he makes it a beautiful table for us, decorate it nicely, and he gives you a good feast. Psalm 23. ගීතාවල 23 වෙනි පරිච්ඡේදයේ කියන ඒ ප්‍රේමය ගැන පැහැදිලි කිරීම උන්වහන්සේ ඔබට කෑම මේසයක් පිළියෙල කරනවා. ඒ පිළියෙල කරන කෑම මේස ඉතාමත් අනර්ග ඉතාමත් යහපත් කෑම මේසයක්. ඒක ඔබට ඉතාමත් හරියට ඒක ඇවිල්ලා ඉතා උතුම් සංග්‍රහයක් විදියට ඔබට උන්වහන්සේ ලබා දෙනවා. Amen. God is Amen. faithful, God is loyal, God is committed and unwavering in his love and his compassion. උන්වහන්සේ අප කෙරෙහි දක්වන්නා වූ ඒ සෘජු ප්‍රේමය ඇවිල්ලා අපට ඉතාමත් උන්වහන්සේ අප කෙරෙහි ඉතාමත් දැඩි විශ්වාසවන්තයි. උන්වහන්සේ ඒ වගේම උන්වහන්සේ අප කෙරෙහි ඉතාමත් ප්‍රේමාන්විතයි. උන්වහන්සේ අප කෙරෙහි ඉතාමත් ළඟව සිටින දෙවියන් වහන්සේ. I want you to write down this sentence. God's faithfulness is not based on our actions, but on his character. ඔබ මේක ලියා ගන්නවට කැමති දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම පදනම් වී ඇත්තේ අප මත නෙවෙයි දෙවියන් වහන්සේගේ චරිත ගුණාංග මතය. God's faithfulness is not based on our actions, but on his character. දෙවියන් වහන්සේගේ ප්‍රේමය පදනම් වී ඇත්තේ අපගේ විශ්වාසවන්තකම නැත්නම් අප කෙරෙහි නොව දෙවියන් වහන්සේගේ චරිත ගුණාංග කෙරෙන්ය. Can you imagine if God's faithfulness was based on our actions? My goodness, it would have been gone. There's nothing. One day it will be good, next day it will be gone, one day it will be coming up. No, God says it doesn't matter. Whatever, regardless what you do, I am faithful. That is my character. That's how I do things. That's what God is telling us. දෙවියන් වහන්සේ අපගේ චරිත ගුණාංග නැත්නම් අපගේ ක්‍රියාව මත උන්වහන්සේගේ ඒ විශ්වාසවන්තකම පදනම් වෙලා තිබුණා නම් එක දවසක් අපිට ප්‍රේම කරයි එක දවසක් අපිට ප්‍රේම නොකරයි ඒක කිසිම විදියකට ඒක කිසිම ඒ කියන්නේ පැහැදිලිව අපිට පේන්නේ නොලැබෙයි. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ විශ්වාසවන්තකම උන්වහන්සේගේ චරිත ගුණාංග මත ස්ථීරව තිබීමෙන් ඒක ඉතාමත් විශ්වාසවන්තව තිබෙනවා කියන එක පාස්ටර් පැහැදිලි කරනවා. Let me give you another scripture, Deuteronomy chapter 7 verse 9. Deuteronomy chapter 7 verse 9. ද්විතීය කතාව 7 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය.
So these scriptures are very important, and I want you to teach your people, your congregation, about this topic. This is a very powerful topic, and if you teach them properly, it will yield so much blessing for you and for your ministry, and in that place as well. දැන් මේ වගන්ති ඒ වගේම මේ කොටස් ඔබ ලියාගෙන ඔබ මේ ඔබගේ දිව්‍යන් වහන්සේගේ සෙනගට ඔබගේ සෙනගට ඔබ දේශනා කරනවා නම් පැහැදිලිව මේක ඔබ පැහැදිලිව ඔවුන්ට ප්‍රකාශ කරනවා නම් ඒක ඔවුන්ට බලවත් ආශිර්වාදයක් වෙයි ඔවුන් සුව වේවි ඒ වගේම ඔබගේ සභාවට ඒක අනර්ග ආශිර්වාදයක් වේවි. Deuteronomy chapter 7 verse 9. Deuteronomy chapter 7 verse 9. ද්විතීය කතාව 7 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය. It says, thank you, Brother Zechariah, for putting that information up there. That's really good. And if somebody else can translate that for on the chat, that would be good for other people to copy that as well. Amen. So Deuteronomy chapter 7 verse 9 says like this, know therefore that the Lord your God is God. He is faithful God, keeping his covenant of love to 1,000 generations of those who love him and keep his commandments. ඒ ස්ථානයේ මෙසේ ප්‍රකාශ කරනවා 7 9 වෙනි වගන්තිය සහෝදර සෙක්‍රාය එක දාලා තියෙනවා ඔබට පුළුවන් සිංහල පරිවර්තනයත් එතන දාන්න. ඒ ස්ථානයේදී ප්‍රකාශ කරනවා එබැවින් නුඹේ දෙව් ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේම කරන්නන් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමග පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවුද විශ්වාසවන්ත දෙවියන් වහන්සේ බවද. See, 1,000 generations. Can you believe that? 1,000 generations. ඔබට විශ්වාස කරන්න පුළුවන් එතනින් සඳහන් කරනවා පරම්පරා දහසක් දක්වා කියා. This is not a God who make a promise and disappears. මේ අපේ දෙවියන් වහන්සේ ඇවිල්ලා පොරොන්දුවක් කියලා නිකන් නැති වෙලා වාෂ්ප වෙලා යනවා දෙවි කෙනෙක් නෙමෙයි. The kingdom will come, the new kings will come, the new president will come, and then he will gone. And the new generation comes, they're gone. But this king, this God, he stays there for 1,000 generations. Hallelujah. ඔබට අපිට දකින්න පුළුවන් පරම්පරාවන් නේවි මනුෂ්‍යයන්ගේ නැති වෙලා යනවා. රජුරුවන් නැත්තම් ජනාධිපතිවරුන් නේවි නැති වෙලා යනවා. නමුත් අපේ දෙවියන් වහන්සේ මෙතන ප්‍රකාශ කරනවා පරම්පරා දහසක් දක්වා උන්වහන්සේ විශ්වාසවන්තව ඔබ වෙනුවෙන් එතන පෙනී සිටිනවා කියලා කියනවා. Hallelujah. Let's take a moment and praise him. Thank you, God, for your faithfulness. Thank you, God, for your faithfulness, your consistency for me and for my children and their children and their children. Thank you, Jesus, for your consistency. Thank you for your faithfulness. You are same yesterday, today, and forever. I thank you, Father, for that. Hallelujah, hallelujah, hallelujah. Hebrews chapter 13 verse 8. Next scripture, Hebrews chapter 13 verse 8. Jesus is the ultimate picture of the faithfulness and consistency. අපි පෙරලා ගනිමු හේබ්‍ර පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි ස්ථීරභාවයේ සදාතනික තනන් වහන්සේ. He was same yesterday, he's same today, and he's same tomorrow. උන්වහන්සේ අදටත් ඊයේත් හෙටටත් අදටත් සදාකාලික තනන් වහන්සේ. See, when Jesus said it is finished on the cross of Calvary, he said it is finished. He did not abandon us and he left. Okay, now you have to figure this out. Okay, you need to live your own. That's not what Jesus did. He said he rose again, and then he sent his Holy Spirit to us. And now the Holy Spirit is guiding us, leading us right now. That is our God. Amen. අපේ දෙවියන් වහන්සේ ඇවිල්ලා අපව තනි කරලා ගියේ නෑ කල්වරි කන්දේ කුරුසේදී උන්වහන්සේගේ ඒ කුරුස ගසී උන්වහන්සේ ඒ කාර්යය නිමයි කියා ප්‍රකාශ කරා. එසේ එතන නිම වෙලා හරි දැන් එතන ඉඳලා ඔයගොල්ලන් කරගෙන යන්නේ කියලා උන්වහන්සේ කිව්වේ නැහැ. උන්වහන්සේ ඊට පස්සේ ඔබ වෙනුවෙන් පෙනී සිටියා. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ බාර දුන්නා. ඒ හැම මොහොතකදීම උන්වහන්සේ ස්ථීරතාවයෙන් අප වෙනුවෙන් පෙනී සිටියා කියන එක අපිට බලා ගන්න පුළුවන්. Jesus Christ is faithful to save us, faithful to guide us, and he faithful to
return and he's coming back soon. Amen. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගලවන්නට බලවන්ත වූ තැනන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මඟ පෙන්වන්නට බලවන්ත වූ තැනන් වහන්සේ යේසුස් වහන්සේ නැවත අප වෙනුවෙන් එන්නට බලවන්ත වූ තැනන් වහන්සේ කියන එක ප්‍රකාශ කරනවා. Hallelujah. He's a Hallelujah. faithful God. He's faithful to save us. He's faithful to provide for us. Amen. He is faithful to provide for us, provide all our needs, all the things that we needed. Our God is faithful. Everybody say, my God is a faithful God. අපි Hallelujah. කියමුද ස්වාමීන් වහන්සේ ගලවන්නට බලවන්ත තැනන් වහන්සේ උන්වහන්සේ සියල්ල සපයන්නට සියලු දේ අවශ්‍ය සියල්ල සපයන්නට බලවන්ත තැනන් වහන්සේ හැම කෙනෙක්ම කියමුද මගේ අවශ්‍යතාවය සපයනු ලබන්නේ අපගේ ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ. ආමේන්. Hallelujah. My God is a faithful God. Hallelujah. මගේ Everybody දෙවියන් වහන්සේ say, my God විශ්වාසවන්ත is තැනන් faithful. වහන්සේ. Faithful මගේ to දෙවියන් provide වහන්සේ for me. විශ්වාසවන්තයි. Faithful to ස්තුතියි save වහන්සේගේ me. සැපයීම ගැන. Faithful to heal me. ස්වාමිනී මාව Faithful to සුව protect කරන්න me. විශ්වාසවන්ත මාව Thank you, ආරක්ෂා Lord. කරන්න Thank you, විශ්වාසවන්ත Lord. දෙවියන් Thank you, වහන්සේ ඔබ Lord. Thank you, ප්‍රශංසා වේවා Lord. ස්තුති වේවා ඔබට වහන්සේට. Glory to God. Glory to God. ගෞරවය ඔබ Glory to God. වහන්සේටම වේවා ස්වාමීනි. Malachi chapter 3 verse 6. Malachi chapter 3 verse 6. මලාකි It පොතේ says 3 වෙනි like this. පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. I, the Lord, do not change. මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය මෙසේ ප්‍රකාශ කරනු ලබනවා. ඒ ස්ථානදී කියන මක්නිසාද ස්වාමින් වහන්සේ වන මම වෙනස් නොවන්නෙමි. It says God is a consistent God. එතනදී ප්‍රකාශ කරන කාරණේ නම් මම ස්ථීරව පවතිනව දෙවියන් වහන්සේ කියන එක. He is a reliable God. He is an unchanging God. උන්වහන්සේ නොමනස් වෙන්නව අපි වෙනුවෙන් පෙනී සිටින්නව නැත්නම් උන්වහන්සේට ඕනම වෙලාවක අපිට අපි වෙනුවෙන් පෙනී සිටින තැනන් වහන්සේ. When he's a steadfast God. If he makes a Unwahansi- promise, he will deliver that promise. උන්වහන්සේ පොරොන්දු රක්ෂා කරන දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔබට ඔබ වෙනුවෙන් පෙනී සිටින එක පියවරයි තියෙන එක පියවරක් ලැබුව ගමන් උන්වහන්සේ එතන ඔබ වෙනුවෙන් සිටිනවා. So now we established that God is a faithful God and God is a consistent God. දැන් අපි පැහැදිලිව අවබෝධ කරගත්ත උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ ඒ වගේම උන්වහන්සේ ස්ථිරතාවයෙන් යුක්ත දෙවියන් වහන්සේ කියන එක අපි පැහැදිලිව තේරුම් කරගත්තා දැන්. Because God is faithful, because God is consistent, now point number 2, God is calling us to be faithful and consistent. දැන් අපි පැහැදිලිව තේරුම් ගත්තු මේ පදනම් කාරණා දෙක උන්වහන්සේ විශ්වාසවන්තයි උන්වහන්සේ ඒ වගේම උන්වහන්සේ විශ්වාසවන්තයි උන්වහන්සේ ස්ථීරව පවතිනවා කියන කාරණේදී උන්වහන්සේ අපිට කැඳවීමක් ලබා දෙනවා. එහෙනම් ඔබත් විශ්වාසවන්ත ඒ වගේම ස්ථීරභාවයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න කියන එක. Amen. Second point, God calls us to be faithful and consistent. දෙවනි කාරණය තමයි අපිව කැඳවනවා නැවත වාරයක් පාස්ටර් කියනවා අපිට කැඳවීමක් දෙනවා උන්වහන්සේගේ විශ්වාසවන්තකම තියෙන කෙනෙක් විදිහට අපත්පත් වෙන පිණිස ඒ වගේම ස්ථීරතාවයෙන් යුක්ත කෙනෙක් විදිහට අපත්පත් වෙන පිණිස. See, God's faithfulness, write this down. God's faithfulness and consistency are not just nice ideas. They are the solid rock that we stand on. මේක ලියා ගන්න කියලා කියනවා දෙවියන් වහන්සේගේ ඇවිල්ලා ස්ථීරකම උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඇවිල්ලා නිකන් අදහසක් නෙමෙයි ඒක ඇවිල්ලා ඊටමත් බලවන්ත ස්ථීරව පවතිනව පර්වතයකට සමානයි. Hallelujah. Hallelujah. God's faithfulness and God's consistency create a good platform for us to stand on so that we don't go down. අපිට ඉතාමත් හොඳ ස්ථානයක් සිට ගැනීම සඳහා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම සහ උන්වහන්සේගේ ස්ථීරභාවය අපිට එතන ඒ කියන්නේ කිසිම සෙලවීමකින් තොරව අපිට ස්ථීරව සිට ගන්නට පුළුවන් ස්ථානයක් දෙවියන් වහන්සේගේ ඒ කාරණා දෙක. When we have a problem in the church and the people that you developed and they are just abandon you and leave the church and start a new church, and when the marriage has a lot of problem in our marriage, when the children go through sickness and diseases, and people accuses you for doing whatever, and people gossip behind your back, when lot of things happens in our life and your family and everything, what holding us strong, what holding us protected, it is God's faithfulness and God's consistency.
දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම දෙවියන් වහන්සේගේ ස්ථීර ස්වභාවය කොච්චර අනර්ගයිද කියලා කියනවනම් දේවක දාසය ප්‍රකාශ කරන සභාවට සභාවේ ඔබගේ සභාවේ ඔබට ප්‍රශ්න ඇති වෙන මොහොතේදී ඒ වගේම ඔබව සිළු දෙනා දාලා යද්දී ඒ වගේම දරුවන්ට රෝග වෙලා ඔවුන් ඇවිල්ලා ගොඩාක් අපහසුතාවයට පත් වෙද්දී ඒ වගේම මනුෂ්‍යයන් බොරු චෝදනා කරලා ඔබව වැරදිකාරය බවට පත් කරද්දී ඒ වගේම බොහෝ දෙනා ඔබව විනාශ කරන්න තත් කරද්දී ඒ හැම කාරණයකදීම දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකමත් ස්ථීර භාවයත් උන්වහන්සේ නිරන්තරයෙන් ඔබ සමග තබනු ලැබුවා. Now everybody is worried about President Trump's tariff. What are we going to do? What is going to happen? All the stuff. So everybody is talking, everybody's worried about President tariffs. This is what I want you to tell you. You know, whatever happens to the economy, who does what, it doesn't matter. We have a God and we are in a kingdom economy and it will not touch us. We are protected by that. Amen. Amen. අපි ගොඩක් වෙලාවට මේ දවස්වල කතා කරනවා අපේ රජයන් පවා මොනවද මේ ජනාධිපති ට්‍රම්ප්ගේ බදු සම්බන්ධව ගොඩාක් මිනිස්සු කතා කරනවා ලබනවා මොනවද වෙන්නේ මොනවා වෙයිද දන්නේ මේ මොනවද කරන්න කියලා හිත ඉන්නවා. නමුත් අපේ ආර්ථිකය ගැන අපි බය වෙන්නට ඕනේ නැහැ. අපි දේව රාජ්‍යයේ ආර්ථිකය තුල රඳා පවතින උසෙනගක් කියලා දේවගත දාසයා කියනවා. ඒ ආර්ථිකය තුල අපි පවතිමින් ඒ ආර්ථිකය අපිව ගෙන යමින් තිබෙනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා. I was looking at the last 25 years of my life in the United States and our marriage. And I was thinking that 27 years. And so all these 27 years, so many things happened in the world, financially, pandemic, in our family, we lose our child, and so many things happened. But here is what I wanted to tell you. Through it all, God was faithful God. God was a consistent God. Hallelujah. Amen. පාස්ටර් කියනවා එයාගේ විවාහ ජීවිතය අවුරුදු 27ක් පුරාවට ඇමරිකාවේ ඒගොල්ලන් ගත කර ජීවිතය තුළ ඒගොල්ලන්ට ආපු විවිධාකාර ගැටලු මත එයාලගේ දරුවා එයාලට නැති වුණා එක දරුවෙක් ඒ වගේම ආර්ථික එයාලට ආවා කොරෝනා රෝගයට මුහුණ දුන්නා ප්‍රශ්න බොහෝ දේවල් වලට මුහුණ දුන්නා හැබැයි හැම ප්‍රශ්නයක් තුළදීම දෙවියන් වහන්සේගේ ස්ථීර ස්වභාවය උන්වහන්සේගේ විශ්වාසවන්තකම නිරන්තරයෙන් හැම කාරණයකදීම අත්දැක්කා කියලා පාස්ටර් කියනවා. Because God is faithful God, consistent God, He is calling us to be the same. දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ස්ථීර දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ අපිට කැඳවනවා එවැනි විශ්වාසවන්ත සහ උන්වහන්සේ වගේම ස්ථීර කෙනෙක් බවට පත් වෙන්න කියලා. God wants His character come to our life. දෙවියන් වහන්සේට අවශ්‍ය උන්වහන්සේගේ චරිත ගුණාංගය අපේ ජීවිතයට අපි ඇතුළත් කරගන්නව දකින්න එකට. They are not just good habits. This is the character. This is the DNA of God coming into our life and making us faithful people and consistent people. මේක ඇවිල්ලා නිකම් පුරුද්දක් නෙමෙයි සෙනෙවන්ත දේවදාසේනි මේක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ඒ අතුළු ජීවය නැත්තම් උන්වහන්සේගේ DNA එක ඒක උන්වහන්සේගේ චරිත ගුණාංග ඒ ගුණාංග අපි ඇතුළත් කරගන්නට අවශ්‍යයි. So please write this down. මේක ලියා ගන්න. Faithfulness and consistency are not just good habits. They are yes. They are kingdom virtues and marks of God's children. Faithfulness and consistency, they are not just good habits, they are kingdom virtues and marks of God's children. විශ්වාසවන්තකම සහ ස්ථීර ස්වභාවය ඇවිල්ලා පුරුද්දක් විතරක් නෙවෙයි පුරුදු කියන කාරණයෙන් ඔබට ගොස් දෙවියන් වහන්සේගේ දේව රාජ්‍යයේ සලකුණු සහ උන්වහන්සේගේ Mark means like this is how we recognize somebody. Yeah. Marks and you got it? Okay. Marks and marks of God's children. Yes. සලකුණු තමයි සිංහල වචනේ. සලකුණක් වෙන. So say that again, brother, one more time. Pastor, can you repeat the whole sentence? Yes. So
the faithfulness and consistency, they are not just good habits, good thing to have, but they are truly God's kingdom virtues. Virtues. And also it is a mark, adayalam, marks of God's children. දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම සහ ස්ථීර ස්වභාවය ඇවිල්ලා පුරුද්දක් කියන කාරණයකට වඩා එහයින් ගියා වූ දෙවියන් වහන්සේගේ දේවරාජ්‍ය ඉතාමත් වටිනා වූ වටිනාකම් ඇති ඒ වගේම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සලකුණු විදියට සලකන්නට හැකි. So Luke chapter 16 verse 10 says, whoever can be trusted with a very little can also be trusted with much. Luke chapter 16 verse 10 says, whoever can be trusted with very little can also be trusted with much. ලූක් පොතේ 16 වෙනි පදයේ කියනවා කුඩා දේ තුල විශ්වාසවන්තව ඉන්න තැනැත්තේ මහත් දේවල් කෙරෙහි විශ්වාසවන්ත වෙනවා කියලා. So faithfulness in the small things leads to greater things. කුඩා දේ තුල තියෙන විශ්වාසවන්තකම අපව මහත් දේවල් කරා ගෙන යනවා. So if God is given you a small church, be faithful in that small church. දෙවියන් වහන්සේ ඔබට කුඩා සභාවක් දී ඇතිනම් ඒ සේවය තුල ඔබ විශ්වාසවන්ත වෙන්න. If you only have like a small group of influence, be faithful with that influence. ඔබ පුංචි කණ්ඩායමකට යම් බලපෑමක් කරන කෙනෙක් නම් ඒ බලපෑම තුල ඔබ ඉන්න. If God only gives you 10,000 rupees a month, be faithful with the 10,000 rupees every month. දෙවියන් වහන්සේ මාසිකව ඔබට රුපියල් 10,000ක් දෙනවා නම් ඒ 10,000ට ඔබ විශ්වාසවන්ත වෙන්න. So when God is looking at us, God is seeing our heart and how we do it, and I can guarantee you, God will bless you and God will give you more resources, more believers. Your church will grow, your finance will grow, God will bless you. දෙවියන් වහන්සේ ඔබව දකින වෙලාවේදී ඔබගේ හදවත විමසා බලන වෙලාවේදී ඇත්තටම දෙවියන් වහන්සේ එතනින් එහාට ඔබව මහත් ලෙස ඔබගේ සභාව සේවය ආර්ථිකය ආශිර්වාද කරනවා. So write this down. Kingdom of God does not operate by feelings. Kingdom of God operates with the principles. ඔබ ලියාගන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වන්නේ හැඟීම් මත නොව ඒවා ප්‍රතිපත්තීන් මත ක්‍රියාත්මක වෙනවා. So it is, if God's kingdom is run by feelings, so today I am feeling this way, so I am not doing it. Tomorrow I am feeling that way, so I will do it. That is not how the kingdom of God works. Or we say, I am going to cry, God, please give me, please help me. We don't have to cry. We don't have to weep and beg God to do something for us. You practice a principle. You put a principle into practice, then every blessing attached to that principle will come to us. දෙවියන් වහන්සේගේ රාජ්‍ය හැංගීම් මත පදනම් වෙච්ච දෙයක් නම් අද අපි කරනවා අද හිතුණත් කරනවා හිතුණත් නොකර ඉන්නවා නමුත් අපි ප්‍රතිපත්තීන් මත දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල අපි ඉදිරියට යන්න ඕන. So in Matthew chapter 25, when you look at it, that the master did not praise the servants for being a flashy and famous. What he said is, you are faithful. You are faithful with what you got. Small thing you got, you are faithful. God doesn't want us to be famous. God wants us to be faithful. මතේ 25 වෙනි පදයේ 25 වෙනි පරිච්ඡේද 21 අපි දැක්ක ඔහු ඒ ස්වාමියා ඔහුට ප්‍රශංසා කරේ ඔහුගේ මේ ඔහුගේ ඔහුගේ ප්‍රසිද්ධත්වය කරන කොටගෙන නෙවෙයි ඔහුගේ විශ්වාසවන්තකම කරන කොටගෙන තමයි ඒ ස්වාමියා ඔහු ප්‍රශංසන බවට ලක් කරේ. Galatians chapter 6 verse 9. Galatians 6 verse 9. ගලාති පොතේ 6 වෙනි පදය. It says, let us not become weary in doing good, for at the proper time we will reap a harvest if we do not give up. ඒ නිසා අපි ක්ලාන්ත භාවයට පත් නොවෙමු මක් නිසාද නිසි කාලය තුල අපි ඒ නිසි ප්‍රතිඵලයන් ලබා ගන්නවා කියලා ඒ පදේ කියනවා.
This scripture became one of my favorite scripture and one of my inspirational scripture over the years of ministry. ඒ නිසා මගේ සේවය කාලය පුරාවට මේ පදය මගේ ජීවිතයට ඉතා ප්‍රසිද්ධ වූ සහ මාව ඉදිරියට තල්ලු කරන්නා වූ වචනයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. There were many times I wanted to quit. I wanted to stop. I just said, this is not good. Why should I travel? Why would I need to do this? Why should I help somebody? Why should I lift up someone? And, so I have a lot of questions, a lot of frustrations with the people, with the ministry. But every time I go back, God will put me into this scripture and say, do not weary doing good. You are created to do good things. So do good things. ඒ නිසා මගේ සේවය කාලය පුරාවට මම මනුෂ්‍යයන් නිසා නොයෙකුත් ආකාරයෙන් කලකිරීමට පත්වෙච්ච වෙලාවේදී ඇයි මම පුද්ගලයන්ව නැගිටවන්න ඕනේ ඇයි ගොඩනගන්න ඕනේ මම මේක නතර කළ යුතුයි තවදුරටත් මට බැහැ කියලා මම හිතපු වෙලාවේදී දෙවියන් වහන්සේ මේ ගලාති 6:9 වෙනි පදය කරන කොටගෙන යහපත් දේවල් කිරීමෙන් ඔබ මලානික නොවන්න කියන කොටස තුලින් දෙවියන් වහන්සේ මාව දිරිමත් කරලා තියෙනවා. If your church is not growing and you are kind of discouraged, God, why my church is not growing? Why can I build a church? Why can I find a land to purchase? If you are frustrated, if you are struggling, God, why this is not happening? Tonight, I have a good news for you. Do not give up. Do not give up. Continue to go. Continue to serve the Lord. God will give you the breakthrough that you are praying for because our God is a faithful God. Our God is a consistent God. Hallelujah. ඒ නිසා ඔබගේ සභාව සේවය වර්ධනය වන්නේ නැතිකොට ඔබ ඒ ගැන කලකිරීමට ලක් වෙලා ඇයි ස්වාමිනී මගේ සේවය වර්ධනය වෙන්නේ නැත්තේ ඇයි තවදුරටත් මම මේ දේ කළ යුතුයි කියලා ඔබට හිතන වෙලාවේදී ඔබ කලකිරීමට ලක් වෙද්දී මම ඔබට කියනවා දෙවියන් වහන්සේ තුල ඔබ විශ්වාසවන්තව ඉන්න ඔබ කරන දේ තුල මහත් වර්ධනයක් දෙවියන් වහන්සේ ඔබට ඇති කරලා දේවි. Anusha and Valsala, God is with you. God has not forgotten you. He is working on your behalf while you are sleeping, while you are praying, while you're working. God is preparing that greatest miracle for you and it will manifest and it is coming. It is the time, the season is right now in Jesus' name. Hallelujah. එනිසා පාස්ටර් අනුෂා පාස්ටර් වත්සලා ඔබ කරන සේවය ගැන පීඩාව ගැන ඔබ කලකිරීමට ලක් වෙන්න එපා අධෛර්යයටපත් වෙන්න එපා ඔබ නිදා ගන්න වෙලාවේදී ඔබ යාත්නා කරන වෙලාවේදී දෙවියන් වහන්සේ ඔබ හිතන පතන දේ අනුව දෙවියන් වහන්සේ යහපත් දේවල් ඔබගේ සේවය උදෙසා අට ගන්නට සලස්වනවා. And I can see Pastor Tiran, God is about to break forth and come forth for your ministry in that place. There's a new wave of revival is going to happen in your place in your place and God is going to do something amazing in that church. Your church is about to break through and see the blessing in your place. Amen. Amen. Hallelujah. ඒ නිසා පාස්ටර් ස්තිරන් ඔබ කරන සේවය තුල යම් පිපිරීමක් එක්ක අලුත් දේවල් එළියට එන්න යනවා පිපිදීමක් එන්න යනවා ඔබ කරන සේවය තුල විශාල වූ නැගිටීමක් වර්ධනයක් ගොඩනැගීමක් දෙවියන් වහන්සේ ඇති කරලා දෙන්න යනවා. Over the years that you've been faithfully working in Kurunagala, I pray that God is about to break forth, open the windows of heaven. New families will be added to the church. Old families will be risen up, taking a new responsibility. Your discipleship process is going to go stronger, and you will see a great change in that city, in Jesus' name. ඒ නිසා ඔබගේ දීර්ඝ කාලීන ඒ කුරුණෑගල ප්‍රදේශයේ ඔබගේ විශ්වාසවන්ත භාවය කරන කොටගෙන අලුත් දේවල් ඔබගේ සේවය කරා පැමිණෙන්න යනවා අලුත් පවුල් ඔබගේ කණ්ඩායමට එකතු වෙන්න යනවා දෙවියන් වහන්සේ පුදුමාකාර විදියට ඔබගේ සේවය තුල ආශිර්වාදය උන්වහන්සේ කරන්නට යනවා. Pastor Nixon, God is about to come and visit you and your church.
God is about to provide a great opening for you, a great revival in your church. Don't be discouraged. Don't go back. Go forward. Go strong and press in every single day. Press into the Lord. You be faithful. You be consistent in what God told you to do. Do not listen to other people, but listen to the Lord, and God will give you the breakthrough that you are waiting for. ඒ නිසා පාස්ටර් නික්ටන් ඔබ කරන සේවය තුළ ඔබ අධෛර්යමත් වෙන්න එපා. ඔබ කලකිරීමට ලක් වෙන්න එපා. ඔබට දෙවියන් වහන්සේ ඔබේ සේවය තුළට උන්වහන්සේ පැමිණෙන්න යනවා. යම් අලුත් දේවල් සිදු වෙන්න යනවා. උන්වහන්සේ කියන දේ අහන්ට මනුෂ්‍යයන් කියන දේ නෙවෙයි. දෙවියන් වහන්සේ පුදුමාකාරව නැගිටීමක් ඒ සේවය තුළ දෙවියන් වහන්සේ දෙන්න යනවා ඔබට. And let me give you this let me give you a few more things and we'll close it down. The benefits of a faithful and consistent life. What are the benefits of a faithful and consistent life? ඒ නිසා මේ නොකඩවා ස්ථාවරව පැවතීම සහ මේ විශ්වාසවන්තකම කියන දේ තුල අපිට ලැබෙන්න යන්නා වූ ලාභදායී දේවල් මොකක්ද? When you are faithful and consistent, the first thing that you will experience is the divine peace. ඒ නිසා ඔබ නොකඩවා ඔබ විශ්වාසවන්තව ඔබ ස්ථාවරව පවතින වෙලාවේදී ඔබට ලැබෙන්න යනවා පුදුමාකාර සමාදානයක්. There's a peace comes into your life that no one can give to you. You can be in the middle of the problem. You can be in the middle of persecution, but there's an uncommon peace come upon you because you are faithful, you are consistent before the Lord. ඒ නිසා ඔබ ප්‍රශ්න රාශියකට මැදිහත් වෙලා හිටියත් ඔබ නොකඩවා විශ්වාසවන්තකමෙන් හා ස්ථාවරභාවයෙන් යුක්තව සිටින වෙලාවේදී පුදුමාකාර වූ සමාදානයක් තුලින් දෙවියන් වහන්සේ ඔබව පූර්ණ කරන්නට යනවා. Write this scripture down. Isaiah chapter 26 verse 2 through 4. මේ පදය ලියාගන්න එසායා පොතේ 26 pastor verse 26 chapter 26 verse 2 through 4. දෙවැනි පදයේ සිට හතරවෙනි පදය දක්වා එසායා 26 වෙනි පරිච්ඡේදය. And if you have a Bible in front of you, read that scripture. It is a very, very powerful scripture. It says, God will keep you in perfect peace because you trust in Him and your thoughts are fixed on God. So if you put your trust in God, our thoughts are on God. God said, I'm going to keep you in a good, perfect peace. ඒ නිසා දෙවියන් වහන්සේ මෙතන කියනවා ඔබ දෙවියන් වහන්සේව ප්‍රමුඛ තැන තබන වෙලාවේදී දෙවියන් වහන්සේ පුදුමාකාර සමාදානලත් තැනක දෙවියන් වහන්සේ ඔබව තබන්නට යනවා කියලා. The second benefit of being consistent and faithful, the second benefit of being consistent and faithful is uncommon fruitfulness. මෙතන තියෙන දෙවැනි ප්‍රතිඵලය තමයි ඔබ විශ්වාසවන්තව ඔබ ස්ථාවරයෙන් පවතින වෙලාවේදී අසම සමකල නොහැකි ඵල ඔබ ලබන්නට යනවා. For number one, God will give you perfect, uncommon peace in your life. Number two, God will give you uncommon fruitfulness. පළවෙනි දේ තමයි ඔබ විශ්වාසවන්තව ඔබ ස්ථාවරයෙන් පවතින වෙලාවේදී අසම සමාදානයක් ඔබට දෙන්න යනවා. ඒ වගේම දෙවෙනි කාර්යය තමයි අසම ඵලදායී දේවල් ඔබේ සේවය තුළ වෙන්න යනවා. John chapter 15 verse 5 says, I am the vine, you are the branches. යොහාන් සුභාරංචි පොතේ 15 කියනවා මම මිඳි වැලය නුඹලා අතුය කියා. If you remain in me and I in you, you will bear much fruit. නුඹලා මා තුලත් මා නුඹලා තුලත් පවතින වෙලාවේදී ඔබ බොහෝ සෙයින් ඵලදරයි කියලා කියනවා උන්වහන්සේ. If you do consistently certain things, God will give you the fruit of your work. ඔබ යම් දේවල් ස්ථාවර භාවයෙන් යුක්තව ඔබ කරන වෙලාවේදී පුදුමාකාර ඵල දෙවියන් වහන්සේ ඔබට දෙන්න යනවා. If you are praying, pray consistently and faithfully. ඔබ යාත්නා කරන විට ඔබ නොකඩවා
විශ්වාසවන්තකමෙන් යුක්තව යාත්නා කරන්න. If you are conducting prayer meetings in your church, do it faithfully and do it consistently. ඔබ යාත්නාවක් ඔබේ සභාවේ මෙහෙන වෙලාවේදී විශ්වාසවන්තව ඔබ නොකඩවා ඒ දේ තුල පවතින්න. If you are doing house visits and go every day, every week, whatever you do, consistently and faithfully do your house visit, God will give you the fruit. New believers will come. ඔබ නිවාස් බැහැ දැකීමට යන වෙලාවේදී ඔබ සතිපතා ඔබ නොකඩවා ඒ තුල නියැලෙන්න එවිට දෙවියන් වහන්සේ අලුත් මනුෂ්‍යයන්ව ඔබගේ සේවයට ලබා දෙයි. If you are loving somebody, love somebody unconditionally, consistently, faithfully, and it will yield. That relationship will blossom and it will become stronger. ඒ නිසා යම් කෙනෙකුට ඔබ ප්‍රේම කරනවද කොන්දේසි විරහිතව ඔබ නොකඩවා ප්‍රේම කරන්ට ඒ තුලින් මහත් දේවල් සිදු වෙන්නට යනවා. Whatever the responsibilities that God is given you, small responsibility, big responsibility, volunteer work, whatever the work you are doing, if you're in the church, wherever, whatever the position God gave you, be faithful, be consistent. Don't worry about anybody else. You do your job consistently, faithfully. God is watching you and God will give you the reward that nobody can give you. God will give you that reward. Hallelujah. ඔබ පුංචි දෙයකටද වග කියන්නේ නැත්නම් මහත් දෙයකටද වග කියන්නේ ඔබ ස්වේච්ඡාවෙන්ද වැඩ කරන්නේ දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන මේ වැඩේට ඔබ විශ්වාසවන්තව නොකඩවා ඒ තුල පවතින්න දෙවියන් වහන්සේ ඔබ මහත් ලෙස ආශිර්වාද කරන්න යනවා. Write this sentence down. Faithfulness leads to fruitfulness. විශ්වාසවන්තකම ඵලදායි තැනකට ඔබව ගෙන යනවා. මේ වාක්‍ය ලියා ගන්න. Faithfulness leads to fruitfulness. විශ්වාසවන්තකම ඵලදායි තැනකට ඔබව මඟ පෙන්වනවා. Because if you want to see a fruit of a tree, and if you take that tree and pull it out of the ground, and then you put it on another place, and then you wait for 3 days, and then you pull it out from there, and you put it on another place, if you keep moving the tree will not bear the fruit. ඒ නිසා ඵලදරන ගහක් තිබෙනවා නම් ඔබ ඒක එක තැනකින් ගලවලා තව තැනකටත් තව දවස් 3කින් ඔබ ගලවලා තව තැනකටත් ඔබ ඒ ගහ හිටවනවා නම් කවදාවත් ඒ ගහ ඵල දරන්නේ නැත. A tree has to stay in one place, in one ground, regardless of the rain, regardless of the wind, cyclone, anything, drought. The tree has to stay in one place. Then what happens? The season of fruits will come. The season of amazing blessing will come. The tree has to remain in one place and be the tree. Hallelujah. ඒ නිසා මේ ගහ විශේෂයෙන් එක තැනක ඒ ගහ හිටවලා තිබෙන වෙලාවේදී ඒ ගහ ඊටමත් ඵලදරන ගහක් බවට පරිවර්තනය වෙන්න යනවා මොනම වාතාවරණයක් තුල. And I'm going to give you 2 more. I'm going to finish this thing. I'm not going to explain this much. The third benefit is greater influence, uncommon influence. තුන්වෙනි කාර්යය තමයි අසමසම බලපෑම් කිරීම. When you are faithful and consistent, people wants to listen to you. People wants to follow you. And that is what we call influence. ඒ නිසා ඔබගේ විශ්වාසවන්තකම මත ඔබගේ නොකඩවා පැවැත්වීම තුල මිනිස්සු ඔබව විශ්වාස කරන්නට යනවා. මිනිස්සු ඔබව වට කරගන්නට යනවා. Daniel was faithful. Daniel was consistent. Joseph was faithful. Joseph was consistent. What happened? They got greater influence in the kingdom, in the pagan kingdom. ඒ නිසා දානියෙල් තුමා විශ්වාසවන්තව හිටියා. ඒ වගේම ජෝසප් තුමා විශ්වාසවන්තව හිටියා. දානියෙල් නොකඩවා ඔහු ස්ථාවරව සිටියා. ජෝසප් ස්ථාවරව හිටියා. ඒ නිසා ඔවුන් විශාල බලපෑමක් ඇති කරා ඔවුන් වටා හිටපු පිරිසට. And finally, fourth blessing of being faithful and consistent is the recognition from the king himself.
හතරවෙනි කාර්යය තමයි අපට ලැබෙන ප්‍රතිඵලය ඒ රජතුමාගේ රෙකග්නිෂන් ඒ කියන්නේ හඳුන්වා දීම. The greatest thing you can have is not any kind of medal or award from people. The greatest thing we can have is when we stand before the king and the king says, "Well done, good and faithful servant." ඒ නිසා මනුෂ්‍යයන්ගෙන් අපි ලබන මෙඩල්ස් නැත්තම් මේ විශේෂ නම්බුනාම නෙවෙයි රජතුමා ඉදිරියේ අපි සිට ගන්න වෙලාවේදී උන්වහන්සේගෙන් ලැබෙන ඒ විපාකය තමයි සැබෑ විපාකය. So doesn't matter if people recognize to you your accomplishment, your contribution. If people ignores you and other people, it doesn't matter. You continuously do your job, continuously do your duties, your responsibilities. You be faithful before God. God, you gave me this. These are my responsibilities. I am going to do continuously. I am going to continuously preach. I am going to continuously pray. I'm going to continuously evangelism. I will do what you ask me and you do your thing. At the end, God says, faithful servant, good and faithful servant. Hallelujah. ඒ නිසා මනුෂ්‍යයන් ඔබ කරන දේ දකින්නවද ගණන් ගන්නවද ඔබ ප්‍රතික්ෂේප කරනවද කියන කාරණේ නෙවෙයි වැදගත්. ඔබ දෙවියන් වහන්සේ ඔබට දුන්න දේ ඔබ විශ්වාසවන්තව ඔබගේ කොටස ඔබ කරනවා. දෙවියන් වහන්සේගේ කොටස දෙවියන් වහන්සේ කරනවා. අන්තිමේදී ඔබ ඒ රජතුමාගෙන් විපාක ලබනවා. God is not asking us to be perfect. God is asking us to be faithful. දෙවියන් වහන්සේ අපගෙන් පරිපූර්ණ වූ කෙනෙක් හැටියට සිටීම නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ විශ්වාසවන්තකම. He is asking us to be steady servants. Every day, keep showing up, keep praying, keep loving, keep serving, keep giving. God wants us to show up every morning to do his work in his vineyard. ඒ නිසා දෙවියන් වහන්සේට ඕනේ අපි ස්ථාවර දෙවියන් වහන්සේගේ දාසයෙක් වීම, ස්ථාවරව මනුෂ්‍යයන්ට ප්‍රේම කිරීම, යාඥා කිරීම, සේවය කිරීම. අන්න ඒ ස්ථාවරභාවය දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. If you're giving continuously, continue to give. If you're tithing, don't stop. Oh, I don't have money. Don't be afraid. You tithe first. You put God first every month, every week. And what happens? Watch what happens to your life and your family. ඒ නිසා ඔබ නොකඩවා ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට වපුරන කෙනෙක් නම් දසය කොටස දෙන කෙනෙක් නම් මුදල් තියනවද නැද්ද කියන එක නෙවෙයි ඔබ කල්පනා කරන්න ඕනේ. ඔබ ස්ථාවරව දෙවියන් වහන්සේට දිය යුතුයි. දෙවියන් වහන්සේ තුලින් ඔබ ආශිර්වාද So කරයි. pastors, I wanted to encourage you tonight. Don't lose your hope. Don't be discouraged. Stay faithful. Your breakthrough is very close to you. ඒ නිසා පාස්ටර්ස් වරුන්ට මම ධෛර්යමත් කරනවා ඔබගේ බලාපොරොත්තුව නැති කර ගන්නට එපා. ඔබ නොකඩවා ස්ථීරව විශ්වාසවන්තකමෙන් යුක්තව පවතින්න. Be consistent and be faithful. ස්ථාවරව පවතින්න සහ විශ්වාසවන්තව පවතින්න. Continuously run your race. Continuously move forward. Don't go backwards. Don't go sideways. Don't go this way. Just to stay focused with all the distractions around the world. Don't look at them. Look at Jesus and drive. Move forward. And God is waiting for you on the other side. ඒ නිසා නොකඩවා ඔබගේ දිවීම ඔබ දුවන්න වටපිටාව බලන්ට එපා. දෙවියන් වහන්සේ දෙස බලාගෙන ඊතා සාර්ථකව පසු නොබැස ඉදිරිය දෙස බලාගෙනම ඔබගේ දිවීම සාර්ථකව නිම කරන්න. Let us pray. අපි ආරාධනා කරමු. Father God, we are so grateful to you tonight. මේ රාත්‍රී අපි ඔබ වහන්සේ ඉදිරියේ අපි ඔබව ස්වාමිනී අගය කරනවා. Thank you for reminding us to be faithful and consistent. ස්තුති ස්වාමිනී විශ්වාසවන්තව ස්ථාවරව පවතින්ට ඔබ වහන්සේ අපට කතා කළ බැවින්. Father, let that virtue, your DNA, flow through us and make us faithful people, consistent people for your work.
ස්වර්ග රාජ්‍යයේ මේ වටිනාකම ස්වාමිනී ඔබගේ DNA එක අප තුලින් ස්වාමිනී ගමන් කරන්නට ඔබ වහන්සේ සැලසුව මැනව. Let our family members see that we are a faithful people, we are consistent people. They can count on us and every time. ස්වාමිනී අපගේම පවුලේ අය අපි විශ්වාසවන්තනීය ස්ථාවරව පවතින මනුෂ්‍යයන් බව දකින පිණිස ස්වාමිනී ආශිර්වාද කළ බැන. Let our believers see us being a consistent people, faithful people, regardless of what is the season that church is going through. But you are there. You show up every Sunday morning. Father, make us the people that people call us faithful people, consistent people. ස්වාමිනී අපි කරන සේවාවන් තුලත් අපගේ ඇදහිලිවන්තයන් මොන වාතාවරණයක් මැද්දේ අපේ සේවාවන් පැවතුනත් අපි විශ්වාසවන්ත භාවයෙන් යුක්ත වූ ස්ථාවරව පවතිනා වූ ඔවුන්ද ඒ ආදර්ශය තුලින් ඉදිරියට යන්නා වූ අය බවට පරිවර්තනය කළ මැනව. Some of our people are going through persecution and difficulties, financial difficulties in their homes, in their church, and the church is not growing, and there are problems with the people in the church. Father, I pray right now, encourage your people, encourage your daughters, encourage your sons, encourage your servants to become consistent and faithful in this season. ස්වාමිනී ඇතම් අය ස්වාමිනී සේවාවන් වල අභියෝග මධ්‍යයේ පීඩාවන් මධ්‍යයේ අමාරුකම් මධ්‍යයේ සමහරක් දේවල් වල ආර්ථික අර්බුද මධ්‍යයේ ස්වාමිනී ඔවුන් යමින් සිටිනවා. අපි ඒ මධ්‍යයේදී විශ්වාසවන්තව ස්ථාවරව පවතින පිණිස මේ සේවකයන්ට ආශිර්වාද කළ මැනව. Father, we ask you to give us Sri Lanka. Father, put your glory, let your glory shine through Sri Lanka, every nook and corner. Let your glory shine, O Lord. ස්වාමිනී මේ ශ්‍රී ලංකාව අපට දෙන්න සෑම කොනකම මේ දේශය තුල ඔබගේ මහිමය ස්වාමිනී දිලෙන්නට සැලසුව මැනව. Let the kingdom of God come to Sri Lanka. Let your rule come to Sri Lanka. Let your blessing come to Sri Lanka. Transform Sri Lanka from every village to cities to city. Transform Sri Lanka in Jesus' name. මේ ශ්‍රී ලංකා දේශය කෙරෙහි ඔබගේ රාජ්‍ය පැමිණේවා ඔබගේ කැමැත්ත සිදුවේවා ස්වාමිනී සෑම ස්ථානයක් තුල සෑම ගම්මානයක් තුලම ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වාමිනී මහිමය බැබලෙන්ට සැලසුව මැනව And I ස්වාමිනී. thank you, Father God, for giving us a mandate, giving us a mission, giving us a vision to transform the nation. So, Father, I pray, give us the people, give us the resources, give us faithful men and women to work to advance the kingdom in Sri Lanka. ස්වාමිනී අපට දී ඇති ඔබ වහන්සේගේ දේව කාර්ය ගැන මේ සේවාවන් ගැන අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනී අපට නොකඩවා සෙනඟ ලබා දුන මැනව මේ දේශය ස්වාමිනී පරිවර්තනය කරන පිණිස ස්වාමිනී අපව අරගෙන